හායි මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ කොහොමද මම දියුණු උනේ. ඒ කිව්වේ සල්ලි වලින් කොහොමද දියුණු උනේ? කොහොමද online job, online business පටන් ගත්තේ? මම දැනට මොනවද කරන්නේ? මම මොන වගේ income එකක්ද හොයන්නේ? ඔයාලා දන්නවා ඇති මගේ income එක මම මාසෙට online job වලින්, online business වලින් හොඳටම earn කරනවා. මොකද මගේ වැඩ සේරම කරගන්නේ මම ඒ සල්ලි වලින්, ඒ මුදල් වලින්. එතකොට මගේ පඩිය ඒ කිව්වේ මම රැකියාවක් කරනවා. ඒ රැකියාවේ පඩිය මම ගන්න නැහැ. ඒක එහෙමම බැංක් එකේ තියෙනවා. එතකොට ඒක නිකම්ම එකතු වෙනවා, ඉතුරු වෙනවා. මගේ online job වලින්, online business එකෙන් හොයන සල්ලි වලින් තමයි මම සේරම කරන්නේ. එදිනෙදා වියදම්. මොන හරි බඩුවක් ගන්න තියෙනම් මේ ළඟදී බයික් එකක් ගත්ත ඒක, ඊට පස්සේ දැන් වොෂින් මැෂින් එකක් ගන්න තියෙනවා ඒකට, මුද්දක් හදව ගන්න තියෙනවා, ඒ සේරම එදිනෙදා වැඩ සහ මම ගන්න බඩු ඒ සේරම ගන්නේ මගේ ඔන්ලයින් සල්ලි වලින්. ඒ කිව්වේ ඔන්ලයින් ජොබ් එකෙන් සහ ඔන්ලයින් ජොබ් කියන්නේ Fiverr, Freelancer, Upwork, Hiring Cafe ওই වෙබ්සයිට් වල තමයි මම ඔන්ලයින් ජොබ් කරාට. බිස්නස් එක විදියට කරන්නේ eBay. eBay තමයි බිස්නස් එක. හැබැයි මගේ බිස්නස් එකක් නෙවෙයි. ඒක මම වෙබ්සයිට් එකකින් පටන් ගත්ත බිස්නස් එකක්. ඒක මට ගොඩාක්ම හොඳයි. ඒ කිව්වේ මම අවුරුද්දක් හරියටම eBay කරා. මම දිගටම කතාව කියන්නම් ඔයාලට. O level ලියලා ඉවර වෙලා තමයි මම පටන් ගත්තේ. එතකොට PC එකක් තිබ්බේ නැහැ, ෆෝන් මොනවාක් මට තිබ්බේ නැහැ. O level ඉවර වුණාට පස්සේ චූටි ෆෝන් එකක් අම්මා අරන් දුන්නා. ඒකේ ලොකු දෙයක් කරන්න බෑ. ඒකේ රුපියල් 10000ට වගේ චූටි ෆෝන් එකක් තමයි අරන් දුන්නේ. ඊට පස්සේ ඒ කාලේ eBay ජනප්‍රියයි. eBay එකෙන් කාර් අරගෙන, ගෙවල් හදලා, රත්තරන් බඩු, ඒ වගේ දේවල් කොල්ලෝ කෙල්ලෝ අරගෙන මට ඉතින් ආස හිතුණා. අපේ පැත්තේ ගොඩාක් අය eBay ওই බිස්නස් ওই වෙබ්සයිට් එක නිසා ගොඩාක්ම දියුණු වුණා. ඊට පස්සේ මට හිතුණා eBay කරාට, මොකද මම O level ලියලා හිටියේ ඉවර වෙලා. එතකොට ඉතින් අපිට අර බැංක් account ඒ දේවල් හදන්න බැහැනේ. O level ලියපු ගමන්නේ. එතකොට මං තාත්තගේ අම්මගේ නම් වලින් තමයි හැදුවේ. එහෙම තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ මට කම්පියුටර් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ 12000ක් හරි ওই වගේ පොඩි ගානකට PC එකක් ගත්තා. මොනිටර් එකයි ওই සෙට් එක ගත්තා. හරිද? ඊට පස්සේ තමයි eBay පටන් ගත්තේ. ඒ කාලේ eBay කරා මාස 3ක් PC එකේ. ඊට පස්සේ කරා මේ ලැප්ටොප් එකේ. මොකද මාස 3කින් මම ඒකෙන් සල්ලි හෙව්වා, ගොඩාක් මුදල් හෙව්වා. මගේ පළවෙනියටම සෙල් උනේ Cutex nail polish. මම පළවෙනියටම සෙල් කරන්න දෑවි nail polish. ගොඩාක් දැම්මා. ඉතින් මට හරිම සතුටුයි. පළවෙනි nail polish එක දානකොටම සෙල් වුණා. ඊට පස්සේ දිගටම මගේ account එක සුපිරියටම හැදුනා. feedback හම්බුණා. ගොඩාක් order හම්බුණා. ඊට පස්සේ මම දිගටම දාගෙන ගියා. ඒ කාලේ Payoneer නෙවෙයි තිබ්බේ PayPal. PayPal එකෙන් වාසිය තමයි දැන් අද ඩොලර් 10ක් හම්බුනොත් මේ දැන් මම ඒකත් බැංක් එකෙන් ගිහින් ගන්නවා. ගෙදර මිනිස්සුත් දන්නවා දවසේ හම්බෙන්නේ කීයද? දවස් ගානේ බැංකු යනවා. දවස් ගානේ සල්ලි ගන්නවා. ඒ තරම් සතුටුයි. මොකද චූටි කාලේනේ, චූටි කාලේ තින් මෙහෙම සල්ලි හම්බෙනකොට කාටද සතුටු? ඊට පස්සේ ලැප්ටොප් එක ගත්තා, ගෙදරට කෑම, ඊට පස්සේ ආස කැමති හැමදේම, ඇඳුම්, යාළුවොත් එක්ක ඇවිදින්න යනවා, කැමති කෑම කනවා, නොයෙකුත් දේවල් කරා. ෆෝන් ගත්තා. ඉතින් ගිය අවුරුද්දේ තමයි මම iPhone එක ගත්තේ. ඒකත් ඔන්ලයින් සල්ලි වලින්. ඒ සල්ලි එකතු කරලා තමයි මම iPhone එක ගත්තේ. ඒ ආසාවට කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. එහෙම ෆෝන් එකක් යූස් කරන්න ලොකු. ඒ කිව්වේ ලක්ෂ ගාණක් දීලා එහෙම ෆෝන් යූස් කරන්න කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි මට හිතුණා මම බ්‍රැන්ඩිස් එකේ HR එකේ වැඩ කරා. ඒ කාලේ මට හිතුණා දැන් යාළුවෝ ළඟක් තියෙනවනේ iPhone, කාගේ ළඟක් තියෙනවා iPhone එක, තමයි ටක් ගාලා ඉල්ලගන්නේ ෆොටෝ එකක් ගහන්න උනා. ඒ කාලේ තමයි මම මේ ෆෝන් එක ගත්තේ. ඉතින් ඔහොම තමයි මගේ ජීවිතේ මම ඉස්සෙල්ලම පටන් ගත්තේ.
බිස්නස් එක විදියට eBay ඒක ඔන්ලයින් ජොබ් එක සහ ඊට පස්සේ මගේ රැකියාව හැමදේම eBay එක වුණා. ඊට පස්සේ දැන් eBay එක හරියටම අවුරුද්දක් විතර කරලා දැන් මට ලැප්ටොප් එකක් තියෙනවා PC තියෙනවා ඊට අමතරව යාළුවන්ගෙන් ගොඩාක් ගෙදර ලැප්ටොප් තිබ්බා. ඒක ගෙදර අයත් දන්නවා. ගොඩාක් දෙනෙක් කොල්ලෝ එහෙම ගොඩාක් දෙනෙක් ගෙනත් දෙනවා. අක්කේ eBay එක හදලා දෙන්න eBay account එකක් හදලා දෙන්න. ඊට පස්සේ අයියලා මල්ලිලා නංගිලා ඔහොම යාළගේ ලැප්ටොප් අපේ ගෙදර තිබ්බා. ඒක කවුරුත් දන්නවා. මාත් එක eBay පටන් ගත්තු අය. ඉතින් එයාලට මම account හදලා දෙනවා. එයාලා මට ගාණක් දෙනවා. ඔහොම තමයි මම eBay කරන් ගියේ. මොකද පොඩි කාලෙකින් මම eBay එකෙන් ගොඩ ගියා. මාස 3ෙන්. මොකද මාස 3ෙන් ලැප් එකක් ගන්න බැහැනේ නැත්නම්. ඊට පස්සේ එදිනදා වියදම් සේරම ඒකෙන් තමයි කරගත්තේ. ඊට පස්සේ අවුරුද්දක් ඉඳලා මම දැන් වීඩියෝ බලන්න පටන් ගත්තා. YouTube එකේ වීඩියෝ හැමතැනම Facebook හැමතැනම තියෙන දේවල් හොයලා බලලා අලුතින් ඔන්ලයින් ජොබ් කරන්න පටන් ගත්තා. ඒක වෙබ්සයිට් වල ගෙදර ඉඳන් කරන ජොබ්. A level කාලේ වියදම් සේරම ඔන්ලයින් ජොබ් වලින් සහ ඔන්ලයින් බිස්නස් වලින් ඒ සේරම බැලන්ස් කරගත්තේ. උපාධියක් කරා. උපාධිය සේරම හැමදේම කරගත්තේ මේ සල්ලි වලින් තමයි. ඊට පස්සේ කොහොම හරි අවුරුද්දකින් ඔන්ලයින් ජොබ් පටන් ගත්තා. Fiverr, Freelancer, Upwork, Hiring Cafe පටන් ගත්තේ මේ ළඟදී. හරිද? ළඟදීනේ ওই වෙබ්සයිට් එක ආවේ. Fiverr කියන්නේ ලෝකේ ජනප්‍රියම වෙබ්සයිට් එක ජොබ් තියෙන. Upwork, Freelancer ඕව අවුරුදු ගානක ඒව නැති වෙන්නේ නැහැ. ඒවල ජොබ් හොඳට කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් පටන් ගත්තා. ඒවෙන් හොඳ ඉන්කම් එකක් හොයනවා. ගොඩක් දෙනෙක් මගේ යටතේ දැන් වැඩ කරනවා. ඒ කිව්වේ ඒ ළමයි තමයි දැන් වැඩ කරන්නේ. මොකද මට මගේ රැකියාවත් එක්ක බැහැ. ප්‍රොජෙක්ට් හම්බුණාට පස්සේ ප්‍රොජෙක්ට් කරන්න. ඉතින් ඒ ළමයි තමයි ප්‍රොජෙක්ට් කරන්නේ. එයාලත් හොඳට මාසෙට හොඳ ඉන්කම් එකක් හොයනවා. මොකද මම එයාලට හොඳට ගෙවනවා. මට හම්බෙනවා වගේම ඔයාලට මම දාලා ඇතේ මගේ YouTube එකේ කමියුනිටි එකේ මම ලක්ෂ ගණන් හොයනවා. මගේ බැංක් එකට වැටෙනවා සේරම විස්තර. ඉතින් මම සේරම මෙතනක් දාන්නම්. ඒ කමර්ෂල් බැංක් එකට වැටෙන්නේ ඔයාලා දන්නව ඇති කමර්ෂල් යූස් කරන අය මේ ඔයාලගේ ඇප් එකේ තියෙන විදියට තමයි මේ තියෙන්නේ. ඉතින් ලක්ෂ ගණන් හොයන්නේ ඔන්ලයින් ජොබ් වලින් සහ ඔන්ලයින් බිස්නස් එකෙන්. නැත්නම් මගේ රැකියාවෙන් මම එච්චර මුදලක් හොයන්නේ නැහැ. අනිවාර්යෙන් කැපවීම, මහන්සිය ඒ හැමදේම තියෙන්න ඕන. එළි වෙනකම් මම මහන්සි වෙනවා. ওই මුලින්ම මේ දේවල් පටන් ගත්ත දවස්වල හැම රුපියලක්ම හොයන්න ගොඩාක් මහන්සි වුණා නිදි මරාගෙන. දැනුත් එහෙම වෙනසක් නැහැ. eBay course එක ගිය අවුරුද්දේ කොහොම හරි අප්‍රේල් වෙනකොට අප්‍රේල් වෙනකම් කරා. ඊට පස්සේ අප්‍රේල් වලින් පස්සේ කරේ නැහැ. ඊට පස්සේ ආපහු මේ අවුරුද්දේ ඔයාලා නිසාම පටන් ගත්තා. දැන් eBay course එක කරන්නත් හරියට මහන්සි වෙනවා. ගොඩක් දෙනෙක් කරන නිසා ගොඩක් දෙනෙක් පටන්ගෙන ඉතින් එයාලට හරියට account ටික හදලා දීලා කියා දෙන්න ඕන. ඉතින් ඒ වැඩෙත් කරන්න ඕන නිසා මේ දවස්වල අර ආපහු අර මුල් තත්වෙටම ඇවිල්ලා. මේ මුල් අවුරුද්ද වගේම මහන්සි වුණ අවුරුද්ද වගේම දැනුත් මහන්සි වෙනවා එළි වෙනකම්. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ දැන් eBay account එක පළවෙනියටම හදලා account එක suspend වුණොත් ඊට පස්සේ account එක නැති වෙලා මොකක් හරි වුණොත් පේනී account එක හදා ගන්න බැරි වුණොත් selling active කරගන්න ගිහිල්ලා මොකක් හරි error එකක් ආවොත් ඔයාලට කියන්න තියෙන්නේ ඒක අතාරින්න එපා. ඔයාලා දිගටම කරන් යන්න. ඔයාගේ නමට eBay කරන්න බැරි නම් ඔයාලා ගෙදර කෙනෙක්ගේ නමට හරි හදන්න. නැත්නම් පිට කෙනෙක්ගේ නමට හරි හදන්න. කොහොම හරි පටන් ගන්න. මොකද මාත් ඒ කාලේ හැම තමයි වැටි තමයි නැගිටින්න ඕන අනිවාර්යෙන්ම. eBay විතරක් නෙවෙයි තව ඔන්ලයින් ජොබ් ඕන තරම් තියෙනවා අපට කරන්න පුළුවන්. Fiverr, Freelancer, Upwork, Hiring Cafe ගොඩක් වෙබ්සයිට් තියෙනවා. හොඳ වෙබ්සයිට් ගොඩක් දෙනෙක් කරන. ඔයාලට මේ දේවල් විතරක් නෙවෙයි ඇෆිලියේට් මාකටිං කරලත් ගොඩ යන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. වීඩියෝ එඩිට් කරන්න පුළුවන්.
YouTube, Facebook, TikTok ඒ දේවල් වලිනුත් ඔයාලට මුදල් හොයන්න පුළුවන්. මීට අමතරව ඉතින් බොරු ඒ කිව්වේ ගොඩාක් අය බොරු කියනවනේ මට සල්ලි නෑ, මට ජොබ් එකක් නෑ, ජොබ් එකක් කරන්න විදියක් නෑ. අනේ මේ තියෙන්නේ ඔන්ලයින් ජොබ් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් නේ. ඔයාලා මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන, නැත්නම් ගොඩ යන්න බෑ. මාත් වැටුණ අවස්ථා තිබ්බා. මාත් අත්හැරපු අවස්ථා තිබ්බා. ඊට පස්සේ ආපහු පටන් ගන්න ඕන කවුරු හරි කාර් එකක් ගත්තු ගම ඕන මම පටන් ගන්නවා. අනේ මම මේක කරනවා කොහොම හරි කියලා. ඉතින් එහෙම තමයි මම ගොඩ ගියේ. මම මේ තරම් සල්ලි හොයන්නේ. ඉස්සර මම ෆුල් ටයිම් තමයි ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් බිස්නස් සේරම කරේ. හැබැයි දැන් මම පාර්ට් ටයිම් විදියට තමයි ඒ හැමදේම කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා ජොබ් එකක් කරනවා නම් ඒකත් එක්ක පාර්ට් ටයිම් මොනවා හරි කරන්න. ඒ කිව්වේ ඔයාලට ඕන තරම් ටයිම් එක තියෙනවා. ඔයාලා කියාවේ මට ටයිම් එක නැහැ කියලා. හැබැයි රෑ දවස ඔයාලා සමහරක් විට නයිට් ඩියුටි වැටෙන අවස්ථා තියෙනවා. එහෙම නෙවෙයි ෆ්‍රී එකේ ඉන්න ටයිම් තියෙනවනේ. පැයක් ගත්තත් ඒ පැයේ ඔන්ලයින් ජොබ් එකක් කරන්න පුළුවන්. දැන් eBay කරන්න ලොකු ටයිම් එකක් යනවද? ලිස්ටින් එකක් දාන්න, ඕඩර් එකක් දාන්නනේ තියෙන්නේ. ඉතින් ඕකට ලොකු ටයිම් එකක් කියන්නේ නෑනේ. විනාඩි 5යි, විනාඩි 10යි යන්නේ. පුරුදු කෙනෙක්ට ටක් ගාලා දාගෙන යනවා යා. ඒක නිසා ඔයාලා ෆ්‍රී ටයිම් එකේ ෆ්‍රී දවස්වල අනිවාර්යයෙන්ම ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් බිස්නස් කරන්න. මොකද ඔයාලට ජොබ් එකෙන් හැමදේම කරන්න බෑ. අපිව ජීවත් කරවන්න පුළුවන් වුණාට අපේ රැකියාවෙන් අපේ හීනවලට යන්න සල්ලි මදි ඇත්තටම. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් බිස්නස් කරන්න. ඒ දේවල් කරන්න බැරි නම් ඔයාටම කියලා බිස්නස් එකක් හරි පටන් ගන්න. ඒක තමයි හොඳම. ඉතින් යාළුවනේ ඔන්ලයින් ජොබ් කරන්න, ඔන්ලයින් බිස්නස් කරන්න, නැත්නම් Tamanටම කියලා බිස්නස් එකක් අලුතින් පටන් ගන්න මොනවා හරි අයිඩියා එකක් ඕන නම් මගෙන් සපෝට් එක ඕන නම්, හෙල්ප් එක ඕන නම් ඔයාලා කියන්න ඕනම කෙනෙක් මට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යයෙන්ම උදව් කරනවා. ගොඩ ගියපු මිනිස්සු ඕන් තරම් ඉන්නවා. ඒ අය දන්නවා මම කොච්චර උදව් කරාද කියලා එයාලට. ඉතින් ඔයාලට ඒ කිව්වේ ඉන්කම් එකක් හම්බෙන්න තැනක් නැත්නම්, රැකියාවක් නැත්නම්, ආර්ථික මාර්ගයක් නැත්නම් ඉතින් ඔයාලා මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ඒ කිව්වේ මගෙන් වෙන්න ඕන ටික මම ඔයාලට කරන්නම්. මට පුළුවන් ඔයාලට මෙන්න මේ දේ කරන්න, මේ දේ පටන් ගන්න. එහෙම කියන්න තමයි ඔයාලගේ උනන්දුවෙන් කැපවීමෙන් ඒ දේවල් පටන් ගන්න ඕන. මම ඒකට හෙල්ප් කරන්නම් ඔයාලට. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.